හයි ගුඩ් මෝනිින් අපි අද බිල්ලුඩ් එන්න දන්නේ ඉතින් අපි දැම් මේ නෝඩ ඉන්නේ ගලිකම පෙට්‍ර ස්ටේෂන් එක එදෝට මෙයින්න සිරන් නගොල්ලොන්ට මෙමත පේනවත් දන්න අපි මෙහෙමම නුවරට ගිහිල්ලා නුවරින් ඊළඟට නුව දල්දා මාලිකාවට ගිහිල්ලා ඊට පස්සතමයි අපි යන්න හිතානන්න බෙල්ලුඩ්ඩට රයිට අප යනවගෙන කතා කරමු අර ඔයගොල්ලන්ට මේ අරගෙන තුතුවන්ග ඔතන පේන හරියටම දන්නේ නෑ පේනවද කියලා එක එන්න මේ ගල උතුවන්ග මෙහෙන් මේ ගොඩක් දුරට මේ පේන්නේ කෑගල් නේද අර අරහරිය තියෙනවා ඉත්තවලින් නායගිය පැත්ත ඉතින් ඇත්තටම කිව්වොත් අපි මේ දල්දා මාලිගාවට මේ යන්න හිටියේ එක්සෑම් ඉවරලා අපි මේ අර බාරයක් කියලා තිබ්බා A level හොඳට කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි ප්‍රශ්නේ උනේ අපි A levels කරන කාලෙම දිට්ඨ ආවා. ඒ ප්‍රශ්නෙත් එක්ක මේ ඊට පස්සේ එක දිගට මේ හරිය වහින්න ගත්තා. ගෙවල් වලින් එන්න දුන්නෙත් නැහැ. මේ පැත්තට පොඩි ප්‍රශ්න. ඉතින් ඒකත් එක්ක සහ මේ අපිට අපි මේ බෙල්ලුඩ් යන්න එන ආසාවෙන් හිටියේ මේ පොඩ කියංග ඇවිල්ලා බෙල්ලුඩ් යන්න එන ආසාවෙන් හිටියේ පස්සේ මූ තමා මට කිව්වේ මේ බෙල්ලුඩ් යන්න දැන් දෙන්නේ නැහැ මේ මොකද ඒ පැත්ත මේ ජූනි 30 වෙනිදා පස්සේ යන්න තහනම් කරනවා කියලා ඊට පස්සේ තමා අපි එහෙනම් හරි හෙට යන් කියලා ඊයේ කතා වෙලා දැන් මේ යන්නේ සෙනසුරාදා කතා වුණා දැන් ඉරිදා යනවා ගියා අපි දෙන්න විතරයි යන්න ඊට බයික් එකෙත් නෙවෙයි යන්නේ වෙන වාහනයක යන්නේ අපි එහෙනම් ඔහොම යමු දැන් කෙලින්ම නුවරට ගියොත් හොඳයි මොකද අපි පාරේ උනේ කිරියාහාර පූජාවක් කරනවා කියලා ඒකට 6ට කලින්වත් යන්න ඕනේ මම හිතන්නේ දැන්ටත් වෙලාව 6ට විතර ඇති හරි එහෙනම් අපි නුවර දල්දා මාලිගාවෙන්ම හම්බෙමු බයි අපි දැන් මේ ඉන්නේ අලුත් නුවර දේවාලිගාව. ඉතින් සාමාන්‍යයෙන් අපේ පැත්තේ කට්ටිය නුවර පැත්තට වගේ කොහේ හරි දුර ගමනක් යද්දි මෙතනින් පඳුරක් දාලා තමයි යන්නේ. සිරන් දැන් ඔය පඳුරක් දාන්න ගිහිල්ලා යාට මේ පැත්තට එන ගමන් ඉන්නේ. රයිට් අපි දැන් නුවරට ඇවිල්ලා ඉන්නේ. උදේ 6:00ට එන්න ඕනේ. ඒත් 7:05 වෙලාව. සිරන් දැන් මෙතන මේ ලෑස්ති වෙනවා වගේ ඉන්නේ. අපි ඇතුළට යමු. මම දන්නේ නැහැ හරියට මෙතන වීඩියෝ කරන්න දෙනවද කියලා. වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන් වුණොත් වීඩියෝ එකට දාන්න. ඇත්තටම මේකත් අපිට ඇතුළේ වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක නිසා අපි දැන් ඉක්මන් කරලා මල් පහන් පූජා කරලා යන්න තමයි මේ හදන්නේ. හරි අපි දැන් දල්දා මාලිගාවට ගිහිල්ලා අපේ වැඩ ටික ඉවර කරගෙන එළියට එන ගමන් ඉන්නේ. ඇත්තටම අපිට මෙතන ඉඳන් බෙල්ලුඩ්ඩට කිලෝමීටර්ස් 16ක් තියෙනවා දල්දා මාලිගාවෙන්. රයිට් අපි යමු. හයි අපි දැන් මේ බෙල්ලුඩ්ඩට ඇවිල්ලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති මම කොච්චර උලන් සරයිද කියලා. පැත්තේ මේ පේන්න තියෙන්නේ දැන් ඉතින් තව පොඩක් යන්න තියෙනවා ඇත්තටම. මේ තව ටිකක් යන්න තියෙනවා මේ තව කොහොම හරි දැන් අපි කොහොම හරි මේ බෙල්ලුඩ්ඩට ඇවිල්ලා ඉන්නේ අර කැමරාවේ පේනවත් දන්නේ ෆෝන් එක අනිත් පැත්තට දාපුවම මෙන්න මේ පාත පාරට තමයි අපිට යන්න තියෙන්නේ. මේ පොඩක් බයික් එක නතර කරා බයික් යන්න හරි අමාරුයි මේ අපි ආවේ ඩියෝ එකක මේ මන් දන්නේ මේ බයික් එකේ සස්පෙන්ෂන් වල ප්‍රශ්නයක් නැත්නම් ඒ පොසිෂන් එක ප්‍රශ්නයක් කියලා එන්න හරිම අමාරුයි කොන්දත් දෙදෙනවා අනේ හරි අපි දැන් පල්ලට මින් කතා කරමු මේ කලින් පෙන්නව පාරෙන් නෙවෙයි යන්න තියෙන්නේ මේ පිටිපස්සේ වාරකින් දන්නේ තියෙනවා මේ කිව්වේ වැරදිලා මේ යම්මෝ එන තව ටිකක් උඩ ගිහිල්ලා යන්න අමාරුයි ඔව් මැප් එකනොත් අපිට කතා කරනවා යන්න කියලා යන්න කියලා ඉන්න රයිට් අපි එන උඩට ගිහින් කතා කරමු දැන් බෙල්ලුඩ් දෙන එක තහනම් කරනවා කියන එකයි මේ වීකෙන්ඩ් එකේ අද සන්ඩේ නිසා ලොකු රෂ් එකක් තියෙනවා. ඒ ගොඩක් කට්ටිය එනවා. උඩ කොහොමද දන්නේ නැහැ. අපි ගිහින් බලමු.
අපි කවෝ සිගිලි පාසුකන් රුපියල් හැට අපි ආවා බයික්ටිය පල්ලෙ දාලා අපි යන ගමන් ඉන්නේ බයික් වලින්ම යන්න පුළුවන්ලු විව් පොයින්ට් එක ගාවට ඒත් ඉතින් මෙතනයි ලස්සනින් අපි පයින් යනවා කියලා හිතුවා ඔන්න බලන්න එමු පණ තියෙන එකද මරලා මේගස් ෆයිනස්ද නැත්තා ඒ මා තාල තින ඕ මාර වියය තාම උඩටම නැංගෙන හරි ලස්සන කෙන අමුතු ලස්සන කොළ පාඩක් නේ බා කොන්නෙත් මරු එයා උගුසේ උගුසේ උට යන්නේ අපි උට ඔයගොල්ලොන්ට හැනවත් දන්න මෙතනින් උඩට මාරම හුලන් සද්දයක් එහෙම මේ රිවස්ටෙන්න්න ගිල්ලනෑ ඒත් මං හිතන රිවස්ටන්නලත් මේ වගේ ඇති කියලා පට්ටම හුලන් සද්දයක ඒ මේ හුලන් වැඩිපුරෙන් හුලන් කපොල්ල ගෙන්දැන්වල ඔවුමට පිටිපසින ජෝග්‍රපි කරපු කෙනෙක් සහ මේ හොඳ සාමාන්‍ය දැනීමත් තියෙන මනුස්සෙක් ඇවිල්ලා තියෙන හින්දා කිසිම දෙයකට බයෙන් දෙන්නේ නැහැ මට චුට්ටක් ලැජ්ජයි උඩ කට්ටියක් ඉන්න හින්දා වීඩියෝ කට් කරනවා එළගිරි අපි උඩම ඉන්නේ හරි ලස්සනයි යන්නේ මට මේකට දෙන්න මට ඇත්තටම කිසි කමෙන්ට් එකක් නැහැ මං සහ මම මේ පළවෙනි පාරට මේ වගේ දැනකට ආවේ ඒකයි මම නිකන් පළවෙනි පාරට දැකලා ඇත්තටම මෙසින් නැත්තන මම පළවෙනි පාරට තමයි මේ වගේ දැනකට ආවේ ආරම ලස්සනයි මේ ඔයගොල්ලෝ උඩ වෙනවා ඒකදී සිරාන් ගොඩක් මේ විතන්ට එච්චර දැන් අර මේ එච්චර සැටිස්ෆයිඩ් වෙලා නෙමෙයි ඉන්නේ. මොකද එයා ගොඩක් මේ පරිසරයට ආදරේ කෙනෙක්. ඉතින් එයා ගොඩක් කවුලෙන් ඉන්නේ මේ කට්ටිය ඇවිල්ලා කුණු දාලා ගිහිල්ලා එහෙම. දැන් අර අපි අතේ තිබ්බ පොඩි shopping bag එකකට මෙතන තිබ්බ ඔක්කොම ටික මූ මේ හැමතැනම මේවා එකතු කරගෙන මේ පුළුවන් විදිහට අරන් යනවා. එතරම් සුපිරි ඩයල් එක. ඊට තව view point එකට යන්න මම හිතන්නේ ටික දුරක් තියෙනවා. දාම කාලත් නෑ දැන් උදේ 10 හමාරයි වෙලා මං දා උදේට කාලත් නෑ මොකුත් නෑ ගෙදරින් ගෙනාව බත් එකක් තියෙනවා එක්කන් ඉන්නේ ඇත්තටම මම ප්ලෑන් කරන්න නැතුව ට්‍රිප් මාරම ආතල් මරු පාරක් දන්නෙත් නෑ මොකුත් දන්නේ කොහේ ආව ට්‍රිප් එකක් කියනවාට ඉතින් මාර විදියට දැන් මූවි මම එන්ජොයි කරනවා ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න කියන්නේ මේ 30ට කලින් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනද. මම ඩවුන්ටම හිතලා ඉట్లా තියෙන්නේ. ඔය පේනවනේ. ඒ කොහෙටද බං ඊළඟට යන්න දෙන්නේ? එතන මේ මයික් එකේ මේ අර කොලර් ක්ලිප් එක වැටිලා තියෙන්නේ මං ඉන්නේ අතේ තියාගෙන. සුන්දර නැත්නම් ඇහෙන්නේ. මේක noise cancellation නැති මයික් එක මේ ප්‍රශ්නෙත් එක්ක මේ මයික් එක ළඟට මරන් කතා කරන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හුලන් සද්ද එනවා මේ view point එක කොහෙද බන් තියෙන්නේ එලා දැන් මෙහෙම ගිහලා පල්ලට බහින්න ඕනේ දන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ උන් යනවා ඉතින්
මම ඇත්තටම තාම එකපාරක්වත් ජීවිතේ කැම්ප් කරලා නැහැ. මට ඒ කියන්නේ මෙහෙට ආවට පස්සේ මාර මාසාවක් ආවා. ඒ කියන්නේ කැම්ප් කරන්න ඕනේ කියලා. බලමු ඊළඟ වීඩියෝ එකේදී කොහොම හරි කැම්ප් කරන්න try කරලා. සහ මේ අර මගේ කසයක් හදන වීඩියෝ එකක් තිබ්බා. ඒක තමයි ඒක ලොකු ප්‍රමාණයක් නෙමෙයි මගේ channel එකේ හැටියට වැඩිම views ගිහිල්ලා තියෙන එක. ඉතින් ඒ වීඩියෝ එකේ ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා තිබ්බා අර කසේ අර අන්තිම කෑල්ල හදන ඉතින් ඇත්තටම කිව්වොත් ඒ කෑල්ල රෙකෝඩ් කරා මගේ තිබ්බ ෆෝන් එක කැඩුණා. නිසා මට ඒ කිසි බෑකප් එකක් ගන්න විදියක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක ඒ වීඩියෝ එක දාගන්න බැරි වුණා. ඒකට ගොඩක් කට්ටිය මට බැනලා තිබ්බා. ඉතින් මම උපරිම try කරනවා මේ සිරන් තාම මේ කෑලි එකතු කරන්න. ඉතින් මම උපරිම try කරනවා මේ වීඩියෝ එක ඉදිරියට කොටස කොහොම හරි හදලා දාන්න. ඒ වීඩියෝ එක බලන්න නැත්නම් මේ උඩින් මම link එක දාන්න. ඒකට ගිහින් ඔයගොල්ලෝ බලන්න. අපි ඉස්සරහට අර වෙනවා කියලා හිතන නැති අතන ගොඩක් කට්ටිය මේ පල්ලෙත් ගොඩක් කට්ටිය shoot කරනවා. මෙන්න මේ pre shoot එක දුවද මෙන්න view එක. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් බොසා එනවා. එයා බලන හතර වටේ මොනවද කුණු දෙන්නේ කියලා. ඇත්තටම උඩ respect කරන්න ඕනේ. මේක මාරු අර අපි ෆිල්ම් වල අර නිකන් අර මේ මන් දන්නේ මම ආපහු මේක රිපීට් කරනවා මොකද මම පළවෙනි පාර මේ වේදනකට ආවිකයි මේක මාර වව් එකක් නෙවෙයි වෙන්නේ නැති මේව හැමදාම කැම්ප් කරන කෙනෙක්ට ඒත් අර අපි අර ෆිල්ම් වල අර දකින්න හරි අමුතු අර ෆැන්ටසි එකක් අර පට්ට පීස් එකක් තියෙනදලා අන්න ඒ වගේද නම් මේක අනේ මම උන්ට කියන්න දෙන්නේ නැහැ මම ෆස්ට් ටයිම් නිසා මට මේව දැනෙනවද දන්නේ නැහැ මාර මාතල් ඇත්තටම එයාස ශිරාන් ඌ ගාබේජ් කලෙක්ට් කරනවා ඌගේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා ඇත්තටම මාර ලස්සනයි අපි කොහොම හරි ඊළඟ වීඩියෝ එකේදී කැම්ප් කරමු මට හරි ආසාවක් තියෙන හුලංගල යන්න प्लान करने में अंडा प्लान करने में आपने जो वीडियो वीडियो तो आप देख लो नहीं लगेगा आपके दाई बाइक ले रहा है भाई यार वाव गाना बोल दिया मगर हाल लेने को बस ही आपका मेरे मालिक ने सेट उड़ा में कैमरा वक्त देने के लिए या ෆොටෝස් ටික අපිට ගහලා දෙන්නම් කියලා මේගොල්ලෝ මේක මොකද ඉඳන් ඇවිල්ලා තියෙන අපි වගේ ප්ලෑන් කරන්නේ නැතුව ට්‍රිප් එකක් ආව සෙට් එක මේ මල්ලි අර ඇවිල්ලා තින්නේ ඔයා සැටිස්ෆයිඩ් ෆොටෝස් ගැන ආඩේ උඩ නැත්නම් අතන ශිරාන් ෆොටෝස් ගන්නවා මාත් ෆොටෝස් වගේ ගෙවුවා වෙනවනේ දැන් ඉතින් මේ මල්ලිලා දෙන්නත් එක්ක මුට්ට යනවා අපි තනියම නාවේ අපිත් එක්ක සෙට් වුණා ෆොටෝග්‍රාෆර්ස්ලා දෙන්නත් එක්ක යනවා මල්ලියා නෙවෙයි ඇත්තටම උණු 2000යි මාත් 2000යි මල්ලි කියලා දාරා අපි දැන් මේ view point එක හොයාගෙන යන්නේ බලමු ඉස්සරහින් කවල් දැක්කේ නැහැ ඔයගොල්ලෝගෙන් තහලා කොහොමද කියලා ඒක තමයි view point එකට තව ගොඩක් දුරද කිලෝමීටර ඉතින් thank you very much ඔයගොල්ලෝ නම් මීටර 800ක් වගේ දෙනවා කියලා බලමු view එක කොහොමද මම දන්නේ නැතුව view point එක කියලා ගොඩක් උඩට ඇවිල්ලා තිබ්බා. ඊට පාර දන්නේ නැති හින්දා මේ මල්ලි තමයි පෙන්නේ හරිම පාර. මේ ළමයි මේ මයික් එක ඔෆ් වෙලා ඉඳ තියෙන්නේ. ඉතින් මම මෙතන කියන්නේ පාර දන්නේ නැතුව අපි ඔකේ උඩටම ගියාම දැන් කිලෝමීටරයක් වගේ කිලෝමීටර් දෙකක් විතර ගියා. මේ තිතන්නේ view point එකේ වලින් දැන් අපි අපෝ මේ පල්ලට බහින ගමන් ඉන්නේ. අපි අපේ බයික් පාක් කරපු තැනටම ආපහු ඇවිල්ලා එතන ඉඳන් ඉස්සරහට ආයෙ පයින් මම හිතන්නේ අපි කිලෝමීටර් 3ක් 4ක් වගේ ආපහු ඇවිදන් ගියා.
ඇත්තනුගෙන් මේ පාරේ බයික් වලට යන්න පුළුවන්. ඒත් අපි ඉතින් කෝකටත් එක්ක කියලා අපි බයික් වල යන්නේ නැතුව අපි පයින්ම යන්න ගත්තට මල්ලි අදින්නත් එක්ක. ඉතින් යද්දි මේ වගේ දේවාලයක් හම්බ වෙනවා. හරිම ලස්සනයි මේ හරියත්. ෆයිනලි කොහොමනි මෙතෙන් ආවා හොයාගෙන. ඉතින් මෙතනින් පිටිපස්සේ තියෙනවා 360 view point එක. ඔන්න තුනට නගින්න ඕන. අපි දෙන්නත් යමු. මාරම ලස්සනයි මට කියන්න තේරෙන්නේ නැහැ නිකන් අර අනේ මන්දා මට කමෙන්ට් එකක් නෙමෙයි කොහොමද මේ වීව එක මාරම ගති ඇත්තටම කොච්චර මහන්සියද වුණත් අනේ මන්දා මේක දැක්ක විතරයි මට මේ මහන්සිය ඔක්කොම දීලා ගියා මාරම ලස්සනයි මේ හරියට මේ ලොකෝ ඒරියා එකක් පේනවා සමහර පැතිනම් කොහෙද කියන්න දන්නේ නැහැ ශිරන් මට ඔය හරියද ඔය මොනවද කියලා කිව්වා ඒත් මට දැන් කියන්න මතක නැහැ ඒකයි වීඩියෝ එක දිහා බලාගෙන මාත්මයි මහන්සි යන්න මේ පොඩි එලට්ටයක් දාන්න හිටියා මාරම රිලැක්ස් හරි අපිට ගොඩක් පරක් වෙලා තියෙන්නේ අපි ඒක නිසා දැන් මෙතනින් පල්ලෙහාට යනවා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා thank you for watching this video